මේ දින ඩීජල් එකේ අලුත්ම පොකට් ගිම්බල් එක Osmo Pocket 4P. ඔයගලන්ට මතක ඇති මේ මගේ අතේ තියෙන Osmo Pocket 4 රිලීස් එක අපි අලුත් වීඩියෝ එකකින් අරගෙන ආවා DJI launching එක තිබ්බ දවසම. ඊටත් පස්සේ ඒ දවස්වල අලුතෙන් තව අප්ඩේට් එකක් ආවා 4P කියලා version එක. එහෙම නැත්නම් 4 Pro කියලා version එකක් අලුතෙන් එන්න තියෙනවා කියලා. ඉතින් මේ වෙද්දි ඔයගොල්ලෝ දන්නවා ඇති launch වෙලා තියෙනවා 4P කියලා version එකක්. ඉතින් ඒකෙදි අපිට authorized distributor විදිහට වීඩියෝ එක පොඩ්ඩක් ගේන්න delay වුණා. මොකද ඒගොල්ලෝ China launch එක තමයි ඉස්සෙල්ලම කරේ. ඒ කියන්නේ China Hong Kong region එකට තමයි ඉස්සෙල්ලම 4P කියන version එක release වුණේ. දැන් දවස් කීපයකට කලින් තමයි global launch එක release වුණේ. ඉතින් මේ තියෙන්නේ Pocket 4 එක Pocket 4P එක තමයි මේ මගේ අනිත් අතේ තියෙන. ඉතින් appearance එක ගත්තොත් නේද size එක නම් almost same. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා Pocket 4 එක අපිට ආවා standard version එකක් වගේම creator combo කියලා version එකක්. දැන් මේ මගේ අතේ තියෙන creator combo version එක. ඒත් Pocket 4P එක එන්නේ standard version එකට පස්සේ block combo කියලා මේ අලුත්ම packaging එක තමයි එන්නේ. ඉතින් Pocket 4 එක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන අපි කතා කරමු අලුතෙන්ම ආපු Pocket 4 Pro එක ගැන. ඉතින් මේකෙදි box එකේ ඉස්සරහා තියෙනවා vlog combo කියලා mention කරලා dual lens camera එකක් තමයි මේක එන්නේ. ඊට පස්සේ මේකේ basic specification වගේක් mention කරලා තියෙනවා box එකේ dual cameras cinematic shot near and far කියලා තියෙනවා. ඉතින් අලුතෙන් lenses දෙකක් include කරලා තමයි මේ camera එක ඇවිල්ලා තියෙන්නේ. 17 stop enhanced dynamic range එකක් තියෙන 1 inch CMOS sensor එකක් තමයි මේ camera එකට include වෙලා තියෙන්නේ. classic focal length for standout portraits කියලා තියෙනවා. ඉතින් අපි මේ option එක try කරලා බලමු. D-Lock to light and shadow option එකක් තියෙනවා කියලා mention කරලා තියෙනවා. ඒ වගේම 4K 240 shoot කරන්න පුළුවන් option එකක් මේකේ තියෙනවා. in camera live photo support එකක් තියෙනවා කියලා තියෙනවා. inbuilt storage එක gigabyte 103ක් 103GB කියලා ඒගොල්ලෝ mention කරලා තියෙනවා. 3 axis stabilization active track up to 12x zoom කියලා mention කරලා තියෙනවා. ඉතින් මේ දේවල් තමයි specification විදිහට mention කරලා තියෙනවා. පස්සේ in the box තියෙනවා Osmo Pocket 4 එක. ඊටත් පස්සේ අලුත්ම device එකක් මේක include වෙලා තියෙනවා frame tab කියලා. අපි ඒක unbox කරලා බලමු මොකක්ද මේ device එක කියලා. ඊටත් පස්සේ carrying bag එක, portable pouch එකක්, fill light එකක්, transmitter එකක්, USB 3 cable එක, transmitter magnetic charging cable එක, ඊටත් පස්සේ magnet එකක්, magnetic clip එකක්, ඊටත් පස්සේ mini handle එකක්, windscreen එකක්, ඊටත් පස්සේ mini tripod එකක්, V strap දෙකක් එක්ක, magnetic front covers දෙකකුත් එක්ක, frame tab magnetic charging cable එකත් මේකේ include වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි අපිට open කරන්න කලින් කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි ටක් ගාලා product එක unbox කරගෙන බලමු කොහොමද අලුත් camera එකේ look එක කියලා. මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ මේ වගේ පැකේජ් එකක් තියෙනවා. ඊටත් පස්සේ මේ වගේ පැකේජ් එකක් තියෙනවා. ඊටත් පස්සේ ස්ටිකර් එකත් එක්ක පේපර් වර්ක්ස් ටික තවත් පැකට් එකක ගෙනවා. හරි බොක්ස් එක අපි පැත්තකින් තියාගෙන අපි කැරින් පවුච් එක පොඩ්ඩක් අන්බොක්ස් කරලා බලමු මොන වගේද කියලා. මේ විදිහට තමයි අර පෝටබල් පවුච් එක තියෙන්නේ. ඉතින් මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ මේ තියෙන්නේ අලුත් කැමරා එක. කැමරා එක මේ විදිහට මම පැත්තකින් තියාගෙන අපි බලමු මේ පවුච් එකේ තව මොනවද ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ දේවල් ටික තමයි මේ කැරින් පවුච් එකේ ඉන්ක්ලූඩ් වෙලා තිබ්බේ ඇක්සසරිස් ටික. ඉතින් මේකේ තියෙන විශේෂම දේ ගැන අපි කතා කරන්න ඕනේ මෙන්න මේ ඇක්සසරි එක ගැන. මේ තමයි frame tab කියලා අරවිල්ලා තියෙන අලුත්ම ඇක්සසරි එක. ඉතින් මේ ඩිවයිස් එක ඔයගලන්ට මතක ඇති wirelessly වැඩ කරන ඩිස්ප්ලේ එකක් තියෙන රිමෝට් එකක් විදියට මේ frame tab එක ඔයගලන්ට මතක ඇති අපි Osmo Mobile 8P වීඩියෝ එකේදී අරගෙන ආවා. ඉතින් ඒක ඉන්ක්ලූඩ් වෙලා අවිල්ලා තියෙනවා මේ අලුත්ම Pocket P එකට. ඉතින් මේකත් එක්කත් අපි try කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ packaging එකත් එක්ක charging cable දෙකක් අවිල්ලා තියෙනවා. ඒ මොකද කියනවා නම් ඒ කියන්නේ type C cable එකට අමතරව ඔයාලට mic එක මේක එනවා mic mini 2 අලුත්ම mic එකක් එනවා මේක. ඉතින් mic එක charge කරගන්න වෙනම ඔයාලට separate charging cable එකක් අවිල්ලා තියෙනවා. ඊටත් පස්සේ මේ අලුතෙන්ම ඇවිල්ලා තියෙන frame tab එක charge කරගන්න වෙනම තවත් magnetic charging cable එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි මේ pouch එකේ ආපු accessories එක අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි ටක් ගාලා camera එක setup කරගෙන බලමු කොහොමද quality එක කියලා. ඉතින් camera එක setup කරගන්න කලින් පොඩ්ඩක් appearance එක ගැන කතා කරොත් එහෙම gimbal handle එක නම් almost same text එකත් එක්ක same design එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දෙකේම මෙතන Pocket 4P ඊට පස්සේ Pocket 4 කියලා mention කරලා තියෙනවා. ඉස්සරහට තියෙන joystick එක plus recording button එකත් almost same. screen size එකත් almost same. main ඩිෆරන්ස් එක තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන් කැමරා එක. ඉතින් කලින් අපිට Pocket 4 එකේ ආවේ 20mm f2 lens එකක්. ඊත් මේ අලුත්ම කැමරා එකේ එනවා 20mm lens එකට අමතරව 60mm f1.8 portrait lens එකකුත් include වෙලා තියෙනවා. ඊටත් අමතරව ප්‍රධානම දේ තමයි මේකේ 3x optical zoom එකක් වගේම 12x zoom එකකුත් include වෙලා තියෙනවා. ඊට පස්සේ අපි dynamic range එක ගැන කතා කරොත් එහෙනම් අපිට Pocket 4 එකේ තිබ්බේ 14 stop dynamic range එකක්. ඒත් මේ අලුත් version එකේ 17 stop dynamic range එකක් තියෙනවා. සහ ඊටත්
අමතරව ඩීලොක් 2 ෂූට් කරන්න පුළුවන්. ඔයා රෝ ෂූට් කරන කෙනෙක් නම් ඔයාගේ කන්ටෙන්ට් එක කලර් ග්‍රේඩ් කරලා අප්ලෝඩ් කරනවා නම් හොඳ ඔප්ෂන් එකක්. මේ අලුත්ම පොකට් ගිම්බල් එකේ ඩීලොක් 2 ෂූට් කරන්න හැකියාව තියෙනවා. ඊටත් පස්සේ ඇක්ටිව් ට්‍රැකින් කතා කරොත් එම මේ පරණ වර්ෂන් එකේ කියන්නේ පොකට් 4 වර්ෂන් එකේ අපිට තිබ්බේ ඇක්ටිව් ට්‍රැකින් 7 විතරයි. මේ අලුත් වර්ෂන් එකේ ඇක්ටිව් ට්‍රැක් 8 එක තමයි ඒගොල්ලෝ රිලීස් කරලා තියෙන්නේ සහ මේකේ මල්ටි පර්සන් ට්‍රැකින් ඔප්ෂන් එකත් අවైలබල් වෙලා තියෙනවා. ඊටත් අමතරව තව විශේෂ දෙයක් ගැන කතා කරොත් නම් මේකේ තියෙන කැපැසිටි එක කියන්නේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක 107GB තමයි 4 එකේ තිබ්බේ. 4P එකේ නම් ඒක 103GB වලට රිඩියුස් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි මේ Pocket 4 කැමරා එක සහ අලුතෙන් රිලීස් වෙච්ච Pocket 4P එහෙම නැත්නම් Pocket 4 Pro කියන කැමරා එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් කැමරා එක සෙටප් කරලා අපි අවුට්පුට් එකත් ඔයගලන්ට අරගෙන එන්නම් කොහොමද කියලා. ඉතින් වෙනදා වගේම ඔන් කරලා දවස් අපිට ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න එනවා. අපි ඒකෙන් ඉංග්‍රීසි තෝරගත්තා. ඊටත් පස්සේ QR කෝඩ් එකත් එක්ක එනවා මේ අලුත් ඩිවයිස් එක ඇක්ටිවේට් කරගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ෆෝන් එකේ තියෙන DJI Mimo app එක ඔන් කරලා මේ අලුත් ඩිවයිස් එක ඇක්ටිවේට් කරගන්න. ඉතින් ඔයාලට DJI Mimo app එක ඔන් කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා නොටිෆිකේෂන් එකක් Osmo Pocket 4P එක ඇක්ටිවේට් වෙලා තියෙනවා. ඒක කනෙක්ට් කරගන්න කියලා. ඉතින් මේ විදිහට මම කනෙක්ට් බටන් එක ක්ලික් කරනවා. ඊටත් පස්සේ අපිට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඊට පස්සේ ඒක ඇක්සෙප්ට් කරනවා ඩිවයිස් එකේ. හරි. දැන් තියෙන්නේ ප්‍රොඩක්ට් එක ඇක්ටිවේට් කරගන්න. මේ විදිහට මම ඇක්ටිවේට් දෙනවා. මේකෙදී නොටිෆිකේෂන් එකක් දෙනවා ක්‍රියේට් අ පාස්වර්ඩ් කියලා වගේ ගිම්බල් එකට පාස්වර්ඩ් එකක් දාන්නත් ඔප්ෂන් එකක් තියෙනවා. අපි ඒක ලේටර් කියලා දෙමු. ප්‍රොඩක්ට් එක ඇක්ටිවේට් වෙලා ඉවරයි. මේකෙදී ක්වික් ස්ටාර්ට් ගයිඩ් එකේදී මුලින්ම ෂටර් ඇන්ඩ් රෙකෝඩින් බටන් එක ගැන ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ 5D joystick එකක් press once to return, press twice to recenter gimbal and press 3 times to rotate the gimbal and press and hold to lock gimbal or camera direction කියලා තියෙනවා. ඊට පස්සේ zoom button එක තියෙනවා ස්ක්‍රීන් එකට යටින් ඒකත් මෙන්ෂන් කරලා. ඊට පස්සේ custom button එකක් තියෙනවා ඔයගොල්ලන්ට custom කරගන්න පුළුවන්. ඊටත් පස්සේ ස්ක්‍රීන් එක rotate කරන එක ගැන ඒගොල්ලෝ ඔයාලට ගයිඩ් එක දෙනවා. storage එක තියෙනවා. UHS U3 micro SD card එකක් තමයි ඒගොල්ලෝ recommend කරන්නේ මේ gimbal එකට use කරන්න කියලා. ඉතින් product එක activate කරගෙන තියෙන්නේ. අපි දැන් content එකක් shoot කරලා බලමු කොහොමද quality එක කියලා. ඉතින් මම දැන් මේ වීඩියෝ මෝඩ් එකේ ඉන්නේ. මේකෙදී 4K 60 frames තමයි මම shoot කරන්නේ. ඊටත් පස්සේ අපි අනිත් option ටික බැලුවොත් එහෙම multi person tracking, ඊට පස්සේ spotlight follow මේ දේවල් ටික තියෙනවා. ඊටත් පස්සේ dynamic framing තියෙනවා. screenshot shoot කරන්න පුළුවන් options ටික මේ side එකේ බලන්න බලා ගන්න පුළුවන්. මේකේ zoom එක බලන්න මතකයි. දැන් 1x zoom එකක් තියෙන්නේ. මේක මම මේ විදිහට zoom කරාම 3x zoom එකක් යනවා. ඊටත් පස්සේ 3x optical zoom එකක් තියෙනවා. ඊටත් පස්සේ 12x zoom එකක් වෙනකම්ම මේ වගේ zoom in zoom out කරන්න පුළුවන්. ඉතින් මම දැන් කැමරාවෙන් තමයි shoot කරන්නේ. ඉතින් face tracking නම් හරියටම අරගන්නවා. මේකේ අපි පොඩ්ඩක් option පොඩ්ඩක් change කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. දැන් මේ තියෙන 1x zoom එකක තමයි මම ඉන්නේ. ඉතින් මේ වගේ zoom කරාට පස්සේ ඔයාලට 3x වෙනකන් optical zoom එකකට යන්න පුළුවන්. ඊට පස්සේ 12x වෙනකන් digital zoom එකකුත් තියෙනවා. මේ තමයි 12x zoom එක. මේ තමයි 1x zoom එක. ඉතින් ෆොටෝ මෝඩ් එකේදී උඩට 1x ඉඳන් 9x වෙනකන් zoom එකට යන්න පුළුවන්. ඉතින් මම දැන් try කරන්න යන්නේ මේකට ආපු අලුතෙන්ම මේ frame tap කියන accessory එක try කරන්න. ඉතින් මේකෙදී මම කැමරා එක වෙනම තැනක setup කරගෙන ඉන්නේ. මම ටිකක් ඈතට ගිහිල්ලා මට මේකෙන්ම පුළුවන් face tracking enable කරන්න. එහෙම මගේ face එක double tap කරාට පස්සේ face tracking enable වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් කොහෙට හැරුණත් automatic එයා track කරගන්නවා කැමරා එක මම කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඊටත් පස්සේ මට මේ වගේ මෙතනින්ම රෙකෝඩින් එනේබල් කරන්න පුළුවන් කැමරා එක මවුන්ට් කරලා තියලා ඉවරලා. ඊටත් පස්සේ මට zoom කරගන්න ඕන නම් අලුතෙන් ආපු මේ frame tap accessory එකෙන්ම zoom in zoom out කරගන්න ඔයගොල්ලන්ට බලගන්න පුළුවන් මේ වගේ. කියන්නේ මම දැන් 3x optical zoom එකක් දීලා තියෙනවා. ඊටත් පස්සේ මට පුළුවන් තව 12x වෙනකන් මේ වගේ zoom එකක් දෙන්න මේ අලුත් device එකට මේ අතේ තියෙන පොඩි frame tap remote එක පාවිච්චි කරලා. ඊටත් පස්සේ මේකෙන් ඔයාලට තව වෙනස් කරගන්න පුළුවන් modes වෙනස් කරගන්න. ඊට පස්සේ settings ඔක්කොම වෙනස් කරගන්න 4K 60ද shoot කරන්න ඕනේ. මේ වගේ දේවල් හැම දෙයක්ම පහසුවෙන්ම ඔයාලට කැමරා එක setup කරලා අවිල්ලා ඔයා වගේ solo content creator කෙනෙක් නම් මේක සෑහෙන වටිනවා. මේ wireless frame tap එක තියෙන එක. මොකද කැමරා එක වෙන තැනක place කරලා අවිල්ලා ඔයාට shoot කරන්න පුළුවන් ඔයාගේ content එක. ඉතින් මේක තමයි Pocket 4 Pro එකේ අලුතෙන් ආපු accessory එක 4 එකට අමතරව. ඉතින් මම දැන් මේකේ 4K 60 shoot කරන්නේ low light performance එක ඔයගලන්ට පෙන්වන්න කොහොමද කියලා. ඉතින් මේ අලුත්ම Pocket 4P එකේ එහෙම නැත්නම් Pocket 4 Pro එකෙන් තමයි මම දැන් shoot කරන්නේ. ඉතින් ඔයගලන්ට අපේ main video එකේ actual light එක බලන්න පුළුවන් මොන වගේ situation එකකද ඉන්නේ කියලා. ඒත් මේකෙදි කිසිම issue එකක් නැහැ. environment එකේ light condition එක කොච්චර අඩු වුණත්
කැමරගේ performance සෑහෙන හොඳ නිසා හොඳ quality content එකක් shoot කරන්න පුළුවන්. ඊට අමතරව මම තාම මේ fill light එක attach කරගෙනත් නැහැ. දැන් අපි ඒකත් දාලා බලමු. fill light එක attach කරන්න කලින් ඔයගොල්ලෝ දකින්න ඇති කොහොමද කියලා මේකේ තියෙන native ISO එකත් එක්ක shoot කරාම මොන වගේද quality එක කියලා. ඉතින් low light performance අතින් නම් සෑහෙන හොඳ තැනක තියෙනවා මේක. ඊට පස්සේ අපි slow motion mode එක try කරලා බලමු කොහොමද කියලා. ඉතින් දැන් අපි යන්නේ මේ අලුත් ෆ්‍රේම් ටැප් එකේ කොච්චර ඩිස්ටන්ස් එකකට වැඩ කරනවද කියලා try කරන්න. කැමරා එක මම මෙතන ප්ලේස් කරලා පොඩ්ඩක් ඈතට ගිහලා බලනවා කොච්චර දුරට මේක වැඩ කරනවද කියලා. ඉතින් මම මේ වගේ දුරක් ඇවිල්ලා තින්නේ මට ස්ක්‍රීන් එකෙන් බලන්න පුළුවන් වීඩියෝ එක. ඊටත් පස්සේ මම zoom in zoom out කරලා බලනවා කොච්චර දුරකට මාව පේනවද කියලා. zoom කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දුරකින් තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඔයගලන්ට පේනද වීඩියෝ ක්වොලිටි එක කොහොමද සහ මෙච්චර ඩිස්ටන්ස් එකකට මේ අලුත්ම ෆ්‍රේම් ටැප් කියන රිමෝට් එක වැඩ කරනවා. ඒ වගේම ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔයා තෝරගන්නේ Pocket 4 එකද 4 Pro එකද කියලා. ඉතින් මේකදී ඔයා ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඔයා කරන content එක මොනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයා basic vlogging content එහෙම නැත්නම් ඔයාගේ day to day travel videos වගේ කරනවා නම් ඔයාට මේ Pocket 4 කියන version එක තෝරගන්න පුළුවන්. ඊටත් අමතරව ඔයා පොඩ්ඩක් creative videos කරනවා නම් එහෙම කියන්නේ cinematic videos color grade කරලා raw shoot කරලා පොඩි ටිකක් process එකක් අරගෙන කරන videos කරනවා නම් ඔයාට මේ 4 Pro කියන එක use කරන්න පුළුවන්. මොකද මේකේ extra 60mm අලුත් lens එකක් තියෙනවා. ඊටත් පස්සේ 3x optical zoom එකක්. ඊට අමතරව 10-bit D-Log 2 raw shoot කරන්න පුළුවන් වගේම color grade කරන්නත් මේ Pocket 4 Pro එකෙන් කරන videos වලට සෑහෙන පහසුවක් වෙනවා. ඉතින් ඔයාලට තෝරගන්න පුළුවන් මේ දෙකෙන් කොයි එකද යන්නේ කියලා ඔයා කරන content එක අනුව. ඉතින් මේ දේවල් ටික තමයි මේ අලුත්ම Osmo Mobile Pocket 4P එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් authorized distributor විදිහට ලංකාවේ අලුත්ම device එකක් release වෙච්ච ගමන් unbox video එකක් ඔයගලන්ට අරගෙන එනවා අපි. ඉතින් කැමල්ගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. වගේම කැමල්ගේ social media channels එකත් follow කරලා තියාගන්න. මේ වගේ අලුත් ප්‍රොඩක්ට් එකක් රිලීස් වෙච්ච ගමන් ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරනවා නම් එහෙම නැත්නම් ප්‍රී ඕඩර් කරනවා නම් දැන් යන www.kamalk.com කියන අපේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් කැමල්ගේ ඕනම බ්‍රාන්ච් එකකින් ඔයාලට මේක පර්චේස් කරන්නත් පුළුවන්.